අයිබෝවන් අද අපි කතා කරන්නේ ට්‍රේඩින් වලදී ගොඩක් දෙනෙක්ට මුහුණ දෙන්න වෙන හැබැයි එච්චර කතා නොකරන අර අභ්‍යන්තර සතුරෙක් ගැන. ඒ තමයි භීතිය. ඔව් ඒක ඇත්ත. අපි නොදැනුවත්වම අපේ තීරණවලට බලපාන දෙයක්. හරියටම. දැන් හොඳට මාකට් එක ඇනලයිස් කරලා ටෙක්නිකල් පැත්තෙන් බැලුවම බුලිෂ්. එන්ට්‍රි පොයින්ට් එක නියමයි කියලා හිතනවා. ඒත් ට්‍රේඩ් එකට යන්න හිත දෙන්නේ නෑ නේද සමහර වෙලාවට. ඔව් ඇඟ සීතල වෙලා වෙවුලනවා වගේ එහෙම දැනෙනවා. ඒ තමයි බය බලපෑම. ඇයි එහෙම වෙන්නේ? මොකක්ද ඒකට ප්‍රධානම හේතුව? එක ප්‍රධාන කාරණාවක් තමයි කලින් වෙච්ච ලොස් එකක්. ඒ කියන්නේ අලාභයක්. ඒ අත්දැකීම හිතේ තදින්ම තැම්පත් වෙලා තියෙනකොට ඒ මතකය. ඔව් ඒක නිසා ඊළඟට හොඳම අවස්ථාවක් ආවත් අර හිත ඇතුලෙන්ම කවුරු හරි කියනවා වගේ නෑ පොඩ්ඩක් ඉන්න. දැන් මෙපා තව බලමු කියලා. හරි. ඒ කියන්නේ තීරණයක් ගන්න බයයි. අන්න ඒක. ඒ බය නිසාම දිගින් දිගටම ඇනලයිස් කරනවා, තව තවත් කන්ෆර්ම් කරගන්න හදනවා. අන්තිමට මොකද වෙන්නේ? අවස්ථාව ගිලිහෙනවා. හරියටම. ඒකට තමයි අර ඇනලිසිස් පැරලයිසිස් කියන්නේත්. බය නිසාම හිරවෙන එක. ගොඩක් ට්‍රේඩර්ස්ලා කියන දෙයක් තමයි ඔය මට සිග්නල් එක ආවා ඒත් යන්න බැරි වුණා කියන එක. එතකොට ඒකට හේතුව බොහෝ විට මේ භීතිය වෙන්න පුළුවන්. බොහෝ දුරට. එහෙමනම් කොහොමද මේක මැනේජ් කරගන්නේ? මේකෙන් ගොඩ එන්න ක්‍රමයක් තියනවද? බලන්න භීතිය කියන එක සම්පූර්ණයෙන්ම නැති කරන්න බෑ. ඒක මනුස්ස හැඟීමක් නේ. හැබැයි ඒක පාලනය කරන්න කළමනාකරණය කරන්න පුළුවන්. කොහොමද ඒ? පළවෙනිම දේ හරිම පැහැදිලි නීති මාලාවක් එක්ක ට්‍රේඩින් ප්ලෑන් එකක්. ඒ කියන්නේ වෙළඳ සැලැස්මක් හදාගන්න එක. සැලැස්මක් කියන්නේ? ඒ කියන්නේ කවද්ද එන්ටර් වෙන්නේ, කවද්ද එක්සිට් වෙන්නේ, කොච්චර රිස්ක් එකක්ද මම මේ ට්‍රේඩ් එකේදී ගන්න කියන එක වගේ දේවල් කලින්ම හරියටම ලියලා තීරණය කරලා තියෙන එක. හරි. එතකොට අර අවිනිශ්චිත ගතිය අඩු වෙනව නේද? ඔව්. මොකද අපි දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි අර හැම ට්‍රේඩ් එකකම අනිවාර්යෙන් ස්ටොප් ලොස් පාවිච්චි කරන එක. ස්ටොප් ලොස් ඒකේ වැදගත්කම පොඩ්ඩක් පැහැදිලි කළොත්. ස්ටොප් ලොස් කියන්නේ දැන් අපි ට්‍රේඩ් එකට යන්න කලින්ම හිතනවා හරි මට මේකෙන් වෙන්න පුළුවන් උපරිම පාඩුව මෙච්චරයි මට දරා ගන්න පුළුවන් මෙච්චරයි කියලා. ඒ ගානට මාකට් එක ගියොත් ඔටෝමැටික් ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්න හදන එක. එතකොට අර අයියෝ ලොකු පාඩුවක් වේද කියන ලොකුම බය නැති වෙනවා. ඒක ඇත්ත. ඒක ලොකු ආරක්ෂාවක්. දැන් හිතන්නකෝ කලින් ලොකු පාඩුවක් වෙලා තිනවා ඒක හිතේ හොල්මන් කරනවා. එහෙම වෙනවා. එතකොට ආයෙත් එහෙම වෙයි කියන බයත් එක්ක මේ කියන ප්ලෑන් එක ස්ටොප් ලොස් ඔක්කොම තිබ්බත් ඒක ෆලෝ කරන්න අමාරුයි නේද? අමාරුයි තමයි. ඒක ලොකු අභියෝගයක්. හැබැයි අපි අතීත අලාභ දිහා බලන්න ඕනේ අර ආයෙත් ඒකම වෙයි තියලා බය වෙන්න නෙමෙයි. එතකොට ඒකෙන් ඉගෙනගත්ත පාඩමක් විදියට දැන් බයිසිකලින් වැටුණා කියලා හිතන්නකෝ. ආයෙ පදින්න ටිකක් බයයි තමයි. ඒත් වැටුන එක ගැනම හිත හිටියොත් ආයෙ කවදාවත් පදින්න වෙන්නේ නැහනේ. හරි. ඒක ඇත්ත. අන්න ඒ වගේ. ඒ අලාභ වලින් ඉගෙනගත්ත දේවල් එක්ක තමයි අපි තවත් ශක්තිමත් වෙන්නේ. ඒ අත්දැකීම් එක්ක අර ට්‍රේඩින් ප්ලෑන් එක තවත් ශක්තිමත් කරගන්න පුළුවන්. එතකොට මේ ඔක්කොමටම වඩා වැදගත්ම දේ වෙන්නේ මයින්ඩ්සෙට් එක. ඒ කියන්නේ මානසික ශක්තිය හදාගන්න එක. හරියටම. ඒකට මොනවද කරන්න පුළුවන්? ප්‍රධානම දේවල් තමයි එකක් දිගටම ප්‍රැක්ටිස් කරන එක. පුහුණුව. අනිත් එක දිගටම ඉගෙන ගන්න එක. මාකට් එක ගැන, තමන්ගේ ස්ට්‍රැටජි එක ගැන. තුන්වෙනි එක තමන් හදාගත්ත සිස්ටම් එක අර ප්ලෑන් එක ඒක ගැන විශ්වාසයක් ගොඩනගා ගන්න එක. විශ්වාසය. තමන්ගේ සැලැස්ම ගැන තමන්ගේ නීති ගැන විශ්වාසයක් තියෙනකොට අර බය කියන හැඟීම ආවත් ඒකට යට නොවි අර සැලැස්මට අනුව තර්කානුකූලව වැඩ කරන්න ලේසි. එතකොට දැන් පැහැදිලි ට්‍රේඩින් වලදී මේ භීතිය කියන එක එනවා තමයි ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒක මැනේජ් කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම. විනය පැහැදිලි සැලැස්මක්, රිස්ක් මැනේජ්මන්ට්, ඒ කියන්නේ ස්ටොප් ලොස් වගේ දේවල් සහ අර කිව්වා වගේ ශක්තිමත් මයින්ඩ්සෙට් එකක් තියාගත්තම මේකට මුහුණ දෙන්න පුළුවන්. අවසාන වශයෙන් පොඩ්ඩක් මේ ගැනත් හිතන්න. අර භීතිය කියන හැඟීම දැනෙනකොටත් ඒකට යට නොවි අර හදාගත්ත ට්‍රේඩින් ප්ලෑන් එකට අනුවම ස්ථාවරව විනයානුකූලව දිගටම ක්‍රියා කරන්න පුරුදු වෙන එක. ඒක කාලයත් එක්ක අපේ මානසික ඔරොත්තු දීමේ හැකියාව mental resilience එක ගොඩනගන්නේ කොහොමද? ඒක දිගකාලීන සාර්ථකත්වයට කොයිතරම් බලපානවද ඒක ගැනත් හිතන්න වටිනවා.